සමිනි කියන්නේ සර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නැත්. What's up people? It's your කෑ ගහන අක්කේ. ඉරිල්ලා අයියා ගර්ල්ෆ්‍රෙන්ඩ් තාත්තා. එක මැනික් ගලක කොල්ල මාස කීයක් ජීවත් වෙන්න පුළුවන්. Hi අද මම යන්න හදන්නේ ගම්පහ බොටනිකල් ගාඩන් එකට. ඒ තමයි මම ක්ලාස් ගියේ අනුරාධ පෙරේරාසගේ ගේම්ස් දෙක තියෙනවා. ඉතින් මේක තියෙන්නේ අවුරුද්දකට සැරයක් ස්ට්‍රෙස් රිලීස් කරගන්න, යාළුවෝ හම්බෙන්න, කතා කරන්න. ඒත් එක්කම තව දෙයක්. අපි ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා. ඒක ගැන විස්තරات ඉස්සරහට කියන්නම්. එහෙනම් වීඩියෝ එකේ සෙට් වෙලා ඉන්න. වීඩියෝ එක බලන කට්ටිය ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, subscribe කරන්න. හලෝ යන්දි. 2 hours later. මේ වලට මෙයාව මතකද මේ කලින් බ්ලොග් එකේ මේ හිටියේ. කොයිස් අපි දැන් ඉන්නේ කෑගල ටවුන් එකේ මේ දැන් යන්න හදන්නේ ගේම්ස් දෙකට. මේ අපි කීයටද යන්නේ? අපි යන්නේ දැන් ගියේ 6:45ට. ඔව්. ඌ ආවේ 7ට. කොට බරක් කොට අරක්කු වෙන එකම. මේ බස් එකක් එනවා. කොයිස් අපි දැන් බස් එකට ලයින් ඉස්සරහට. මේ ඉන්න අපේ වීඩියෝ එඩිටර් උත්තර මම තමයි සොවිඩුවට ගියේ මේ නෑ අවුල නෑ ලස්සනයි කිව්වා හරි ලස්සනයි. Very good. ලත් තරගයට ගැතයි කැමතිම කන්ටෙන්ට් කීයට කවුද? අද දැන් කවුද එන අද එන කට්ටිය දන්නවද කියලා? කවුද දන්නේ? කොටා අයියා එනවා. ඉරි කැප්ෂන් අයියා එනවා. හයි අපි දැන් ගම් ගොඩට යන්නේ ගම්පාර නේද? දැන් ගම්පාර යනකම් මම ඉන්නේ මේ වලට වටේ පිටේ පෙන්නන්නම් පොඩ්ඩක්. කැමතිම කන්ටෙන්ට් කීයට කවුද? කොටා ඒ ඉන්න නැත්තම් කොටාගේ කොටේම දාසයි. මල්ලි කොහෙද ඉන්නේ? ගම්පහයි. සුවරද? ඉන්නේ ගම්පහ. හරිද? ඔව්. මේකෙත් වැඩන්නේ හරිද? මොකද්ද? හරිම රස්නේ. ඒව තමයි මේ දවස්වල අවුව වැඩිනේ. අත්තු වගේ පාර වයින්නවා. එයාලා පාර පයින්. මේ මේකද මේ රටේ විනය කියන්නේ? එහෙම තමයි. එම ස්ථානයේ බස් නතර කිරීම తాවකාලික අත්විඳව ඇත. ඉතින් අපි පාර පයින්නවා ඉන්නේ. ඕක දෙන්නකෝ. දෙන්නකෝ. අනේ දෙන්නකෝ. මාව රෙකෝඩ් කරන්න එපා. ඇයි ඒ? මම කැමති නෑ හැම සමාජ මාධ්‍ය වලට එන්න. ගෑල්ලා මේ කමෙන්ට් දැම්මින් දාන ඉන්නද? ඔව්. හරිද? නැත්තම් ධෝනි කේස්ද? නෑ ඩෝඩි කෙනෙක් නෑ මට. එහෙම? දැන් මම මේ යන්නේ කෙනෙක් නේ ඩෝඩිලා ගොඩක්. දැන් මම මේ යන්නේ ඩෝඩි කෙනෙක් හොයාගන්න. මේ ඉන්නකෝ. මේ මේක අස්සනේ. මාල් කොහෙද එක යන්නේ? කොහෙද එක යන්නේ? බනිසා ලක්ෂයට ගන්න. සිරාවට? සිරාවට. බෝයිස් අපි දැන් යන්න හදන්නේ බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් අපි දැන් යන්න හදන්නේ ගම්පහ රේල්වේ ස්ටේෂන් එකේ පාර වැල්ලා හායි සුදු බලන හායි සුදු බල ඒකෙන් හරි උඹ සුදුයි හායි උඹ සුදුයි behind the scene නැති අර වින් කර ගන්න මගේ ඕපන් කරන්න බෑ මගේ ෆෝන් එක නෑ මම ඕපන් කරන ඇප් එක අයින් කරලා තියෙනවා. හරි අපි එහෙනම් දැන් ගම්පහ මොඩර්න් ගාඩන් එකට ආවා දැන් නේද ආවේ ඔව් අපි කට්ටියව දැන් ටිකට් ගන්න හදන්නේ ටිකට් කීයද එන්නේ 130 ටිකට් එක මේක තුල ගමුද යන්න ඈ ඔයාලා මේ හිමින් ගමන් යන්නකෝ මොකද හිතෙන්නේ අතන දැන් එපා වෙලා ඉන්නේ. ඇයි මොකද හිතෙන්නේ මං කිව්වනේ ජෙට් එකේ අත්දැකීමක් ගන්න පුළුවන් මං කිව්වනේ ජෙට් එකේ මොකද ඇහුවේ නෑ. ඉත තියනද මොකද හිතෙන්නේ තාම හිතා ගන්න තරම් දෙයක් උනේ නෑනේ. ඇයි අපි හවසේ අද්දි හිතුන දේ කියන්නේ. නෑනේ එදාත් එහෙමනේ එදාත් අපි කියපු ඔව් එනකොටනේ අපි ඔක්කොම එක්ස්පීරියන්ස් හරි එහෙනම් ගිහිල්ලා බලමු නේද ගිහිල්ලා බලමු හරි අපි බොයිස් ගිහිල්ලා බලමු ගිහිල්ලා ඔක් එක ඉතුරු ටිකක් යනවා මෙතන ඉඳන් Subscribe කරන්න සකර්බයිස් කරන්න කට්ටිය බෝල ගහනවා අපි යනවා අරක්කුද අපි තව සුවල්ප මොහොතකින් එක පැත්තට යනවා. මොකද ෆන් එකේ ඉන්න බෝනේ
අද දවස මේ බක්පහේ වසන්තය තවත් මම බරක්කුද? අපිට එකතු වෙද්දී මේ ජීවිතය මම බරක්කුද? නෑනේ. හායි. සතුටින් හායි. අඩ කොන්නේ බොහොම නෙමෙයි හිටියේ. ආකාරයක් අපි දකින්නේ සිරිල්ලයි අපිත් එක්ක කතා කරනවානේ. තරගයේ ජයග්‍රහණය මේ ලොග් එකක් ගහනවා. හලෝ කොහොමද හිතෙන්නේ? ලයින් කාඩාය මට හිතෙන්නේ කියන්නේ මොනව සම්බන්ධද හිතෙන්නේ? පස්වන තරගයේ ආරම්භ කරන්නට සියලු කඩේ විවිධාර සූදානම් කැලණිය ටයිටන්ස් කඩව කාසිය වාසී ජයග්‍රහණ අනතුරුව ප්‍රථමයෙන් උපාධිය යවීම සඳහා තීරණය කරනවා රොයල් වොරියර්ස් කඩාව ප්‍රථම පාදු පාරේ යුතුයි කාසිය වාසිය ජයග්‍රහණය කරේ කැලණිය ටයිටන්ස් කඩාව පිටිසුරවරයා අතර සූදානම් අදවස පුරාවටම පිටිසුරවරයා කටයුතු කරනවා අයි අනිත් අයියලා ආවේ නැද්ද අක්කා ආවේ නැද්ද? කොසල හරි සදේ දැන් මේ ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි සිරිල්ලා අයියාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අක්කා. නෑ නෑ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවෙයි. එයා බැඳලා ඇත්තට මමත් වෙනම බැඳලා එයාත් වෙනම බැඳලා මේ අපි තිරේට තමයි පෙම්වතු. thank you guys සිරිල්ලා. හරි. ඔය සිරිල්ලාත් එක්කත් අපි කතා කරා. මේ වෙලාව අපිත් එක්ක ඉන්න ඔන්නත් විරස ඉතින් ගේම්ස් දෙක ඔකට මේන් ඔර්ගනයිසේෂන් කරලා තියෙන සර් ලොයිස අද දවසේ ගැන ඇත්තටම මොකද හිතෙන්නේ? එවරාද ඔහු දේලාගේ මැච් එක අපේ කරාද? නෑ නා ප්ලේ කරන්නේ නෑ අවසන් ප්ලේ කරන්නේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Facebook එකේ YouTube එකේ හැමෝම අහනවා සඳුනි කියන්නේ සර්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නැද්ද? සඳුනි නෑ. ඇයි එහෙනම් සර් මේ සඳුනි කියන නම මේ හැම එකටම ගෑවිලා තියෙන්නේ? ඒ කාරණයක් අර සාමාන්‍යයෙන් දැන් අපි අර අන්‍යාජ පදයක් ගනිද්දී X ගන්නවා. ඔව්. ඒක අර මනුස්සෙක් හඳුන්වන්නේ සඳුනි. ඕන්නේ දැන් ඔය කට්ටියට ආගේ ප්‍රශ්න විසඳනවා සඳුනි කියන්නේ සර්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි. ඒත් එක්කම සර්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඔන්න ලොකු ප්‍රශ්නයක්. ඊට ස්ටක් කරානේ. දැන් අපිට මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා ඉතින් අපරවුන්ට මීටත් වැඩි හොඳට ඉවෙන්ට් එක ඕගනයිස් කරන්න කියලා සර්විස් කරනවා. දෙනවාද අපේ ඩාන්සින් ඉවෙන්ට් එකට එමත් නැත්නම් අපි මේක ආරම්භ කරන්නද? කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එකතු වෙලා ඉන්නවා වට 10ක් වැඩ කීරි කරගෙන. අපිත් එක දැන් එකතු වුණා මේ දිලිෂාන් අයියා. අයියා කොහමද? ආයි කොහොමද? දවස කොහමද අයියා? ඒ ඩාඩි දාන්න සෙල්ලම් කරන්නේ. පස්සේ කතා කරගෙන යන අයියා. ඒකට අද දවස ගැන මොකද හිතන්නේ? මේ වගේ දෙයක් කලින් එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? නෑ මම ඉතින් මච්චෝ දන්නේ නෑ. මැච් වල දන්නේ. සර් ගේම් සෙල්ලම් කරලා තියෙනවද? අන්ඩර්ස් වයින්ද නෑ? සර් ගියේ බින්දම. හරි. අයියා පොඩි ප්‍රශ්නයක් අහනවා. එක මැනික් ගලක කොල්ල මාස කීයක් ජීවත් වෙන්න පුළුවන්? ඒ කියන්නේ එදා වේල කරගන්න බැරි වෙන්නත් පුළුවන්. ගලක් ඇයි? තිබුණා. ඒ කියන්නේ ඉස්සරකට කාලේ හැදෙනවා. කියන්නේ එක මැනික් කරගෙන මාසෙ ගොඩක් ජීවත් වෙන්නත් බෑ. සමහර දවස්වල කියන්නේ එක දවසක් ජීවත් වෙන්න පුළුවන්. අයියෝ එතන හායි මේ ඉන්නේ අපේ අනුරාධපුරේ කැමරා අයියා. ඔයාලා හැම වෙලේම බයින්නේ මෙයා කියලා තමයි. මොකද වෙන්නේ ඉතින්? මැච් එක ගන්නද? මැච් එක ගන්නවා. අයියාද මේ අද ඇයි මේ අද මේ කැමරා ගන්න නැත්තේ? අද මල්ලි ඉතින් අද කැමරාවට වඩා මල්ලි මෙයාට වටින්නේ. අද මැච් එක තව ගෙහුවේ නැද්ද? මැච් එක තව ගෙහුවේ නැහැ. ඒකකින් තව ගෝල් එකයි. ඒ ටීම් එකයි ස්ට්‍රිප් ටීම් එකයි. අපි ගිය පාරක දිනයිද? මේ පාරක් දිනනවා මල්ලි. අපිත් එක්ක ඉන්නවා ඒ චාට් බ්ලොග්. හායි. දැන් මොකද හිතෙන්නේ? දැන් ආව ගමන්නේ. පොඩක් රස්නේ. හරි අද දවසේ මේ කන්ෆරන්ස් එකේ ඉවෙන්ට් එක ගැන මොකද හිතෙන්නේ මේ වගේ දෙයක් ගැන? ඉවෙන්ට් එක නම් හොඳයි. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන එක හොඳයිද? ඇත්තටම හොඳයි ළමයි කියන්නේ මූඩ් එක චේන්ජ් වෙන්න නැත්නම් ඒක ස්පේස් එකත් එක්ක ඒ දේවල් ටිකම වෙන්නයි ආය එක දිගට වෙන එක පොඩ්ඩක් කැඩෙනවනේ මේකේ. ඇත්තටම හොඳයි. ඉතින් කට්ටිය ඔක්කොම නික බැච් සේරම එකට එකතු වෙන තැනකුත් වෙනවනේ මේක. අද බ්ලොග් එකක් ගහනවද? බ්ලොග් එකක් කරන පොඩි. ඔක්කොම පුඩියක් අයියේ. මාදී. අපේ ටීම් එක මේ පැණිමබට සෙල්ලම් කරන්න ඉන්නේ මම නන්නේ. අද නම් මේ පැණිමබට සෙල්ලම් කරන්න ඉන්නේ. අනේ වැටෙන්න එපා. ටීම් එක කීයක් ඉන්නවද?
මේ සෙල්ලම දිනලා විතරක් නවත්තන්න ඕනේ එකක්. මේ ඒක නිසා අනුරාධපුර අපි හිතනවා අංශක 45න් පන්දුවට පහර දෙයි කියලා. මොකද ක්ලියරින් ගන්න ඕන නම් ප්‍රැක්ටිකලුත් ඒ විදිහට කරන්න ඕන. ඒක නිසා එකක් දෙන්න. බොයිස් දැන් පෙරේර තමයි ගහන්නේ. One eternity later. කෑ ගහන අක්කේ. මෙයාත් ලොක් ගෑක් කරනවා මාත් ලොක් ගෑක් කරනවා. දැන් ඕන් දෙන්න මේක. දැන් ඇයි ආවේ? ඇයි ආද ආවේ? ගෙදර ඉන්න හරි. දැන් මේ අද නටනවද? නෑ ඇයි? මං අද විතර පිනුම් ගහනවා. මෙතන ඔයාලට මතක ඇති. මෙයා ඔයාලට මතකද? හායි. මතකද මෙයාට ඔයාට මෙයාලා මතකද? මේ ඉන්නේ අර මෙයාට ඩිස්කරි. අර මට ඩිස්කරි අර චැලෙන්ජ් එකක් දුන්නේ මූ තමයි. මම කෑවේ. එතකොට මේ ඉන්නේ අද වෙනස් වෙලා. හායි. මේ කොණ්ඩේ ගලවන්න. මෙයා තමයි අර අක්කා. දැන් තමයි කොල්ලා ඉන්නේ. කැමරා දෙකක් උස්සලා යනවා. බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මෙතනදී මේ මල් දාන්න යන්න උඩින්. ටොපි දානවා. දිල්ෂාන් නැහැ ටොපි දානවා. ස්පොන්සර්ඩ් බයි දිල්ෂාන් අයියා. හායි කියන්න. අපි දෙන්නම ලොක් කරනවා. කියන්නේ නෑ channel දෙක. Stop it. නෑ. අනේ අපි දෙන්න නෝනේ මහත්තයෝ නෙවෙයි. මෙයා අක්කා මම මල්ලි. හරි. දැන් දිල්ෂාන් නේද කෙල්ලෙක් ඉන්නවද කියන්නේ? දිල්ෂාන් නේද කෙල්ලෙක් ඉන්නවද කියන්නේ? ඇයි නැත්තිද? දැන් අපිව කපලා කරන්න එපා. මැදින් පයින්නවා. හායි සෝන්නයි හායි. නෑ එකම කැමරා නෙමෙයි මේක මේ කෝල් එක නේද? මේක ලෙවන්නේ. අම්මට සිරියනවනේ. නදුම් මල්ලේ ඇත්තේ. වහිනවලු මේ දවස්වල වහිනවලු පොළොන්නරුවට ආසයිලු බලන්න. පායලා හුඟ දවස කිල්ලු. ඒනට පෝස්ටල් ජය කරගෙන හිටියා. හායි. පිට තමයි. කවුමක් කරගෙන්නකෝ. කවුම? ඔව් නටන්නකෝ. ස්පෙෂල් ඉවෙන්ට් එක ඒ කීයට තියෙන්නේ? තව ටිකකින්ද? උඹේ කියන්නේ ඒ බයිසන්ලා උඹේ. ඒතර බයිසන්ලා උඹේ කියන්නේ නැද්ද? ඒක වෙනම එකක්. ඒක මන් දන්නේ නැහැ උඹේ. එහෙමද? Boys and girls, surprise you. මොකද්ද මේ වෙන්නේ? සර්ප්‍රයිස් ඉවෙන්ට් එකනේ සර්ප්‍රයිස්. පොඩක් වීඩියෝ පාරක් දාගන්න කීයේ. එන්නේ දැන් මේක තමයි ඔයාලට මම කිව්ව සර්ප්‍රයිස්. මම කියන එක ඇහෙනවද දන්නේ නැහැ. Boys බල් ලස්සක් වහිනවා. අත දීපන්. රෝයිස් මේ ඉන්නේ බයිසන් කව්. ඔයාලා channel එක තියෙනවා නම් බලන්න. channel එකේ වැටෙනවා subscribe කරන්න. දැන් මම දාන හොඳම එක මේ වෙනකම්. අයියේ. කොහොමද ආයෙ හිටුණා නේද අපි? දැන් දාවේ. අයියේ. මේ වාගේ ඉන්ට්‍රෝ එක දෙන්නකෝ. අනේ මේ පොඩ්ඩක් ඉන්න බලන්න. අයියෝ දරහස් එකේ කෝල් ගන්නවා. බා මට වැඩි කොටයි නේ? නෑන් මල්ලි කියන්නකෝ අයියේ. කියන දේවල් තියෙන්න ඕනේ මිනිස්සුන්ට. ඇත්ත. ඔබ මට වඩා කොටයි. නෑ මං කොට නෑ. ආගනින් ඈ. කියන්න. ඔබට විතරේ කියන බාගනින්. අනිවාර්යෙන්. What's up people is show I love you guys. ආදරේ. You can't make up your mind. අද වෙන්නේ ලංකාවේ විශාලම බෞද්ධ විද්‍යාලයේ අපේ සෙට ඕනෙන කාර්යනිර්වහණය පුංචි ජීවිතයකට අලක් දෙන්නේ. ඉතින් ඒ ඔක්කොම මෙතනදී thank you කරනවා. සම්බන්ධ වෙලා ලොකු මෙහෙයක් ගත්තා දිස්ත්‍රික්ක බොයිස් බිත්තරැල්ලි මෙතන එකක් කරා මෙතන මේ දැන් මේ ඒක බලන්න යන කෙනෙක් මං ඉන්නේ මං අල්ලන්නේ නැහැ බිත්තර එනවාට බිත්තර අල්ලන කට්ටිය ඉන්නවා කපල් මේ බිත්තර අල්ලනවා
මේ මූ වෙනවලු අපේ කොටායියයි මිනි කැප්ෂන් අයියයි බිත්තර අල්ලන්න යනවා. මිනි කැප්ෂන් එකයි කලින් බිත්තර අල්ලලා ගියද? ආ බිත්තර නාලා ගියා. බිත්තර නාලා ගියා. කොටායි මෙතන වට ගන්න ඉඳන්නේ. බඩු. බලේ. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. බොයිස් මෙතන මේ වතුර පුරවන සිස්ටම් එකක් කියන්නේ ලේන්සුව වගේ. ලේන්සුවට වතුර ලේන්සුවකින් බෝතලේ අරන් වතුර පුරවනවා. කියන්නේ මටද? thank you. ආදරේ. මම එනකන් ඉරි. ඔයාලා යනවද? ඔයාලා යනවද? බයි. ඔබත් යනවද? යනවද? හරියෙන් බලයන් ඈ. ඔයාලා යනවද? නෑනේ. ඉවරනම් ඉඳලා යන්නේ නේද? අපි ඉවරනම් ඉඳලා යන්නද? 6.5 hours later. Hi boys. ඉතින් දැන් වෙලා ඇවිල්ලා 6ට 6 පහුවෙලා නේද? 6 පහුවෙලා දැන් අපි දැන් තමයි ගම්පහ බොටනිකල් ගාඩන් එකෙන් යන්නේ එළියට. ගිහිල්ලා දැන් ට්‍රේන් එකේ ගිහිල්ලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා වීඩියෝ කාන්න බැට්ටි නෑ. දැන් මේකෙත් බැට්ටි බහලා තියෙන්නේ. දැන් කියන්න පුළුවන් උඹලට මොකද හිතෙන්නේ කියලා. ඉක්මනට කියන්න. අද නෑ ඇත්තටම මට නම් මේ මොකද්ද මේ අර මේ අවුලන්නේ නේද? එහෙනම් ඉඩගෙන් කරනවා. ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යෙන් ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුතෙන් බලන කට්ටිය මගේ පරණ ලොග් තියෙනවා ඒවත් බලන්න. එහෙනම් අපි ගියා. බයි බයි. අපි කැපුණා. බොයිස් ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. අපි දැන් මේ බැට්ටි ඉවරයි. බැට්ටි ඉවරින්ද ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. බයි.